කරපු සේවයට අයුතුකමක් තියෙනවා යලිත් ස්තුති කරන්න. මොකද්ද ඔබ කරපු සේවය? කෙටියෙන් කියනවා නම් රටේ ඒකීයභාවය හා ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම. මේ ආරක්ෂා කිරීමේදී විශාල කැපවීම් අපිට කරන්න සිදු වෙනවා. ඒ කැපවීම අතර සමහර තමන්ගේ ජීවිතය කැප කළා. ඔබ වාගේ අය සටනේදී ඔබට හානි වුණා, තුවාල වුණා. දැන් ඒ වගේම යුද්ධ අවසන් වෙලා තියෙනවා. යුද්ධ අවසන් වෙලා ඒ සේවය කරපු සමහරු මේ හමුදාවල ඉන්නවා. අනික් අයින් පිට වෙලා ගිහින් වෙනත් වැඩ කටයුතු වල යෙදෙනවා. ඒ වගේම ඒ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි ඔබ සියලු දෙනාම සිටිනවා. ඉතින් අපේ යුතුයකමක් තියෙනවා ඒ සඳහා ආරක්ෂා කරන්නටත් ජීවිතය ගෙනියන්න හැම උදව්වක්ම කරන්න. ඒ අනුව තමයි මේ විදුලි පාපැදියෙන් අපි ඔබට ලබලා දීලා තියෙන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ඔබට ලබලා දෙන්නේ ඔබ කරපු සේවය නිසා. ලංකාව රට කුඩා වුණත් අපේ රට ආරක්ෂා කරන්නට කරපු සේවය අමතක කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි වාගේ රටවල් වලින් කුඩා රටවල් වලින් මම දන්න හැටියට හොඳම මේ සේවය ගෙනියන්නේ මේ රටේ ආරක්ෂා අමාත්‍යාංශය. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඔබට ඒක යලිත් අපි ස්තුති කරන්න තිබෙනවා. පුළුවන් තරම් දුරට හැකි විදිහකට ඒ සාමාන්‍ය ජීවිතය ගෙනියන්න. විශේෂයෙන්ම පුළුවන් හැකි විදිහට සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න උදව් කරන්න තියෙන්නේ. තවත් වැඩ කටයුතු තියෙනවා නම් අධ්‍යාපනය ගෙනියන්න, දැනුම වැඩි කරන්න, ඒ වැඩ කටයුතු කරන්නටත් අපි ඒ වගේම සූදානමින් ඉන්නවා.